ආයුබෝවන් සුබ දවසක් කොහොමද කට්ටිය වීඩියෝස් ටිකක් දාන්නත් බැරි වුණා මේ දවස් ටිකේ. ඉතින් මේ එන්ජින් එකක් හදන්න ලෑස්ති කරනවා. හරි. කියන්න තියෙන්නේ මොනවද? ඉතින් එන්ජින් එකක ඇත්තටම මේ ඔයිල් වැඩ කරන්නේ නැතුව ගියොත් වෙන්නේ මොනවද කියලා සමහර කට්ටිය අහලා තිබුණා. එකක් තමයි මේ කෑම් එක කැපිලා තියෙනවා පේනවද දන්නේ. මේ කෑම් නෝස් එකේ මෙන්න මෙතන ධාරයක් බේරලා තියෙනවා කට්ටයක් වගේ. හරි මේ තියෙන්නේ කෑම් නෝස් එක පොයින්ට් එකක් බැහැලා තියෙනවා මෙන්න මෙතනින්. ඉතින් කෑම් එක කැපී ඇත මේ පේනවද දන්නේ මේ. මෙයා නම් මේ ඔයිල් නැතුව ගිහිල්ලා. ඉතින් ඔයිල් පම්ප් එක ඩැමේජ් වුණාමත් එහෙම වෙනවා. ඔයිල් ප්‍රෙෂර් එක විවිධාකාර විදිහට බ්ලොක් වීම වෙන්න පුළුවන් එන්ජින් එක ඇතුලේ ලයින් වලින්. මේ රොකර් ආම් එකක් කැපිලා තියෙනවා මම පෙන්නන්න මේ. දරුණුවටම නෑ කැපිලා තියෙන්නේ හැබැයි. හරි මේ. ඉතින් මේ වගේ දේවල් වලින් විවිධාකාර ප්‍රශ්න එනවා. ඔන්න ඔහමයි වැඩේ. එන්ජින් හැදෙනවා ඉතින් වෙනදා වගේම. බාසයි පේජ් එක ෆලෝ කරලා තියාගන්න. ගොඩක් කට්ටිය කතා කරා මේ දවස්වල චාර්ජින් ප්‍රශ්න ගැනයි, ක්‍රෑන්ක් එකේ සද්ද, ක්‍රෑන්ක් එකෙන් ඔයිල් ලීක්, ක්ලච් වල ප්‍රශ්න. ඉතින් මේවයි අපි මාව විශ්වාස කරලා ආපු වැඩ මං කරලා දීලා තියෙනවා. හරි. එතකොට ඔයාලා ෂුවර් කට්ටිය විතරක් වෙන සමහර කෝල් කරලා අහනවා මේ වාහනේ දැම්මට පස්සේ උතන ආරක්ෂාව කොහොමද විවිධාකාර දේවල්. ඉතින් ත්‍රිවිරෝධ රථයක් ගරාජ් එකකට බාර දුන්නාම ඉතින් ඒක රෙස්පොන්සිබිලිටි එකක් බාසුන්නෑ කෙනෙක් කොහොමද ගන්න බෑ. හරි. එහෙම එකක් තියෙනවා. හදාගෙන ගිය කට්ටිය කමෙන්ට් එකක් දාන්න. සමහර කට්ටිය කතා කරා, සමහරව නම් කතා කරේ නෑ. සමහරව WhatsApp එකට මෙසේජ් දාලා තිබ්බා මේමයි කියලා. හරි. ගැටලු තියෙන කට්ටිය ඩිරෙක්ට් කතා කරන්න. ගැටලු තියෙන අය ඩිරෙක්ට් කතා කරන්න. ඔන්නෝමයි වැඩේ යන්නේ. ඔයිල් එක චෙක් කරගන්න, ඔයිල් ටික වෙලාවට මාරු කරගන්න. නැත්තම් විවිධාකාර ප්‍රශ්න වෙනවා. එහෙනම් ජය වේවා. වීඩියෝ එකකින් හම්බෙමු. ආදරේ හැමෝටම.